ඔයාගේ පරාජයන්ට ඔයාව නිර්වචනය කරන්න ඉඩ දුන්නොත් ඔයා පරාජිතේ. ඔයාගේ ඉතිහාසය නෙවෙයි ඔයාගේ වර්තමානය. ඔයාගේ ඉතිහාසය නෙවෙයි ඔයාගේ අනාගතය. පරාජයන් කියන්නේ විසකුරු දලක් නෙවෙයි. පරාජයන් කියන්නේ සවිමත් බලවත් විටමිනය. ඔයා දන්නවද මේ ලෝකේ අවුරුද්දකට වන වෙලාවක් ගත්තොත් මිලියන 350කට සමාන ප්‍රමාණයකට ડિප්‍රෙෂන් තද මානසික ආතතිය තියෙනවා. ඒ වගේම රිසර්ච් රිපෝට් තියෙනවා ඔස්ට්‍රේලියා ජනගහනයෙන් 25කට හතරෙන් එකකට ඇන්සයිටි තියෙනවා කියලා. බිය කුතුහලය. ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදයේ වැඩ කරන ප්‍රතිශතයෙන් 50%කට යම් කිසි ආකාරයේ ස්ට්‍රෙස් ආතතියක් තියෙනවා කියලා. මිනිස්සු ජීවිතයේ දුක් විඳිනවා. මානසිකව දුක් විඳිනවා. මිනිස්සු තෙරපිලා ඉන්නේ. ඒකට විශාලම හේතුවක් තමයි ඒගොල්ලන්ගේ අතීතය. ඒගොල්ලන්ගේ ජීවිතයේ වෙච්ච පරාජයන් ඒගොල්ලන් කවුද කියලා නිර්වචනය කරන්න ඉඩ දීලා. ඔයාගේ පරාජයන්ට ඔයාව නිර්වචනය කරන්න ඉඩ දුන්නොත් ඔයා පරාජිතේ. ඔයාගේ ඉතිහාසය නෙවෙයි ඔයාගේ වර්තමානය. ඔයාගේ ඉතිහාසය නෙවෙයි ඔයාගේ අනාගතය. ඒක නිසා කවදාවත් පරාජයන්ට පරාජිත ස්වභාවයන්ට ඉතිහාසයට ඔයාව නිර්වචනය කරන්න දෙන්න එපා. Don't allow the defeats to define who you are. You are not your defeats. Don't allow the defeats to define you. Give a definition about yourself. ඒක නිසා දෙවැනි එක තමයි මේ පරාජයන් මිනිසුන්ව මානසිකව හෙම්බත් කරලා කැන්සර් එකක් පිළිකාවක් ශරීරයේ ෂේ කරනවා වගේ මේ පරාජයන් වලින් එන පරාජිත සිතුවිලි මනුෂ්‍යයන්ගේ මනස අංග විකල කරලා තියෙනවා. This is what we call the mental paralyzation. Defeats have paralyzed people, just like how a cancer would destruct a physical body, right? The depression or the fear, the defeats have paralyzed the mind of humankind. ඒක නිසා මම ඔබට CIM UK විභාගය කරන්න පටන් ගත්ත 1994 කෙලවර මම ඒක කරගන්න බැරි වුණා. ආයෙ වතාවක් උත්සාහ කරගන්න බැරි වුණා. පළවෙනියටම වැල්ලවත්තේ ඔක්සෝනියා එකෙන් පටන් ගත්තා. ඊට පස්සේ ඇක්වයිනස් එකෙන්, ඊට පස්සේ ABS එකෙන් තුම්මුල්ලේ. කීප විටක් මට කරගන්න බැරි වුණා. ජීවිතේ පරාජිතම වෙලා ඉන්නකොට, ජීවිතේ දෙවනි පාර නැගිටිනකොට මට අවුරුදු 30ට ළඟයි. එතකොටත් මම පටන් ගත්තා. අවුරුදු ගණනාවක් මට ඒක කරගන්න බැරි වුණාට මං හිතුවා නෑ මම සටන් කරනවා. ඔබ විශ්වාස කරන්න මම මේ සහතිකය පෙන්නනවා මේ වීඩියෝ එක වෙලාවේ මම මුළු ලංකාවෙම CIM UK I became the best Sri Lankan student for CIM UK. That's a massive achievement for a guy who has lost a lot of things in his life. You know, I just look back at myself. There was nothing much for me to appreciate. There was no much of academic qualifications. මං ජාග්‍රහණය කරා. මං තීරණය කරා මගේ ඉතිහාසයට මගේ වර්තමානයවත් මගේ අනාගතයවත් ඩිෆයින් කරන්න මම දෙන්නේ නැහැ. හැම මම ඔබට අවවාද තුනක් දෙනවා. හැම පරාජයක්ම තවත් හයියෙන් දුවන කාරණාවක් කරගන්න. පරාජය වන පසුබැස්මට ලක්වන හැම කාරණාවක්ම තවත් ශක්තිමත් කරන මනස ශක්තිමත් කරන කාරණාවක් කරගන්න. තුන්වෙනි එක පරාජයන් ඔක්කොම පසුබට වෙච්ච අවස්ථාවන් ඔක්කොම ගැන හොඳට විමසිලිමත් වෙලා ඉගෙන ගන්න. Defeats allow you to learn more about yourself. You know, you should sit back and look at all the defeats and drawbacks and failures so that you could understand who you are. පරාජය වුණේ මම තේරුම් ගත්ත මගේ පරාජයන් දිහා බැලුවම මට උඩඟුකම තිබ්බා. මට තේරුමක් නැති බොරු මහාන් තත්වයක් තිබ්බා. ඒ එක්කම මට හීනමානය තිබ්බා. සැලසුම් කිරීමේ හැකියාවක් තිබ්බේ නැහැ. මට පඬිතුකම තිබ්බා. And I've studied about myself a lot. Every defeat is a book for you to understand yourself. Every defeat is an encyclopedia to get more self-revelation about yourself. ඔයාට ඔයාගෙන ඉගෙන ගන්න ගොඩාක් දේවල් පරාජයන් මම ඉගෙන ගත්තා මං ගැන. මාව ඉගෙන ගන්න මම අර දොස්තර කෙනෙක් ඔපරේෂන් එකක් කරලා සනීප කරනවා වගේ මගේ කැත කුණු ගඳ ගහන තේරුමක් නැති දේවල් ශරීරයෙන් ඉවත් කරලා මගේ පෞරුෂත්වය ලස්සන කරගන්න ගත්තා. ඒක නිසා පරාජයන් කියන්නේ විසකුරු දලක් නෙවෙයි.
පරාජයන් කියන්නේ සවිමත් බලවත් විටමිනයක්. නැවතහන්න මිනිස් ඔක්කොමල හිතන්නේ පරාජයන් කියන්නේ මහ විශ්වකුරු දලක් සර්ප දලක් විස තීන කඩාකප්පල් කරලා මරලා දාලා විනාශ කරන විසකුරු දලක් නෑ. පරාජයන් කියන්නේ විසකුරු දලක් නෙවෙයි. පරාජයන් කියන්නේ බලවත් ජයග්‍රහණයට අවශ්‍ය කරන බලවත් විටමිනයක්. So in conclusion, defeat is not a venomous thing. It is not a venomous thing, rather a powerful vitamin for success. Dr. Philip Neri, Trainee Academy, producing champions, transforming companies. Dreamcatcher LK to capture your dreams.